කොනිචිවා සුබ දවසක් ඔන්ලයින් ජපනීස් ක්ලාස්රූම් with හෂිනි සෙන්සි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල සියලු දෙනාටම JLPT N5 exam එකට අදාළ වෙන ගෝකකු දෙකිරු පොතේ ගෙන්කෝ චිෂිකි මොජිගොයි සහ ගෙන්කෝ චිෂිකි බුන්පෝ දොක්කයි මම ඔයාලට මේ වීඩියෝස් වලින් අරගෙන ආවා. ඔයාලා තවමත් මේ වීඩියෝස් බැලුවේ නැත්නම් උඩ තියෙන link එකෙන් හෝ description එකේ තියෙන link එකෙන් මේ වීඩියෝස් බලන්න පුළුවන්. අද මම ඔයාලට අරගෙන ආවේ මොන්දයි රොකු. වීඩියෝ එකට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරන්න කැමතියි ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. bell icon එකත් එක්ක all press කරලා මේ වගේ වටින වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න. අපි දැන් බලමු මොන්දයි රොකු කොටසේදී අපිට මොන වගේ ප්‍රශ්නද ලැබෙන්නේ කියලා. මොන්දයි රොකු දොක්කයි කියවීම හිත්සුයෝන කොතෝ ඕ සගසු අවශ්‍ය තොරතුරු සෙවීම. මොන්දයි රොකුවා ඉකුත්සු කනෝ බුන් ඕ යොන්දේ කොතයරු මොන්දයි දැස්. ප්‍රශ්න 6 වාක්‍ය කිහිපයක් කියවලා පිළිතුරු ලබා දෙන්න. අපි මේ ප්‍රශ්නය තවත් පැහැදිලි කරගන්න මේ උදාහරණය බලමු. රේ මිගිනෝ පේජිවා හගකි තෙගමිනෝ නෙදන් දැස්. දකුණු පිටුවේ පෝස්ට් සහ ලිපි යැවීමේ මිල ගණන්. සුගිනෝ බුන් ඕ යොන්දේ ශිත්සු මොන්නි කොතායතෙ කුදසයි. කරුණා කරලා ඊළඟ ඡේදය කියවලා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. කොතයවා ඉච්නි සන්යොන් කරා ඉචිබන් ඊ මොන ඕ හිතොත්සු එරන්දෙ කුදසයි. කරුණා කරලා 1 2 3 4 පිළිතුරු වලින් වඩාත් නිවැරදි එක් පිළිතුරක් තෝරන්න. තොමොදචිනි තෙගමි ඕ කකි මෂ්තා මිතුරෙකුට ලියුමක් ලිව්වා. ශෂින්මෝ ඉෂ්ෂොනි ඔකුරිතයි දැස්. ඡායාරූපයත් සමග යවන්න ඕනේ. තෙගමිවා ෆූතෝනි ඉරෙතේ ජුගෝ ගුරමු ශෂින්වා ඉචිමයි යොන් ගුරමු දැස්. ලිපිය ලියුම් කවරය තුලට දාලා බර ග්‍රෑම් 15යි. එක ඡායාරූපයක් ග්‍රෑම් 4යි. ශෂින්වා නන්මයිකා ඉරෙතයි දැස්. ඡායාරූප කීයක් ඇතුළත් කරන්න අවශ්‍යද? සොෂ්තේ ඉචිබන් යසුකු ඔකුරිතයි දැස්. තවද වඩාත් අඩු මිලට යවන්න ඕනේ. අපි දැන් බලමු මේ ඇසුරෙන් අපෙන් අහන ප්‍රශ්නය මොකක්ද කියලා. තොයි ශෂින්වා නන්මයි ඉරෙරු කොතෝගා දෙකිමස්කා ඡායාරූප කොපමණ දාන්න පුළුවන්ද? ඉචි ඉචිමයි නී නිමයි සන් සන්මයි යොන් යොන්මයි. දකුණු පැත්තේ තියෙන පෝස්ට් සහ ලිපි යවන මිල ගණන් බැලුවොත් ඔයාලට පේනවා ලියුමක් යවන්න අවම මිල තමයි ග්‍රෑම් 25 යෙන් 80. අපිට ඡේදය දක්වලා තියෙනවා ලිපිය බර ග්‍රෑම් 15ක් කියලා. ඒ නිසා අපිට තවත් ග්‍රෑම් 10ක් මේ ලියුම් කවරයට ඇතුළත් කරන්න පුළුවන්. එක ඡායාරූපයක බර ග්‍රෑම් 4යි. ඉතිරි ග්‍රෑම් 10ට සමාන වෙන්න ඡායාරූප දෙකක් ලියුම් කවරයට ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ ඡායාරූප දෙකක් ඇතුළත් කරන්න පුළුවන් කියන නිමයි දෙවනි පිළිතුර. අපි දැන් පළවෙනි ප්‍රශ්නය බලමු. ඉචි මිගිනෝ පේජිවා කසොකු මින්නදේ රියෝරි කියෝෂිත්සු නො චිරෂි දෙස්. දකුණු පිටුවේ පවුලේ සියලු දෙනාට කුකින් ක්ලාස් එකක් ගැන දැන්වීම් පත්‍රිකාවක් නැත්නම් ෆ්ලයර් එකක්. සුගිනෝ බුන් ඕ යොන්දේ ශිත්සු මොන්නි කොතායතෙ කුදසයි. කරුණාකරලා ඊළඟ ඡේදය කියවලා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. කොතායවා ඉච්නි සන්යොන් කරා ඉචිබන් ඊ මොන ඕ හිතොත්සු එරන්දෙ කුදසයි. කරුණාකරලා 1 2 3 4 පිළිතුරු වලින් වඩාත් නිවැරදි එක් පිළිතුරක් තෝරන්න. ඔතෝ සන්තෝ ඔකා සන්තෝ ඔනේ සන්තෝ ඔතෝතෝනෝ යොනින් කසොකුගා ඉෂ්ෂොනි රියෝරි කියෝෂිත්සුනි ඉකිමස්. තාත්තා අම්මා පවුලේ 4 දෙනා එකට කුකින් ක්ලාස් එකකට යනවා. ඔනේ සන්වා ඉමා කියුසයිදේ ඔතෝතෝවා නනසයි දැස්. අක්කට දැන් වයස 9යි මල්ලිට වයස 7යි. අපි බලමු මේ ඇසුරෙන් අපෙන් අහන ප්‍රශ්නය මොකක්ද කියලා. තොයි ඔකනෙවා ජෙම්බුදේ ඉකුරා කකරිමස්කා මුදල් සියලු දෙනාට කොපමණ වැය වෙනවද? ඉචි හප්පයකු එන්දෙස් යෙන් 800යි නී සෙන් නිහකු එන් යෙන් 1200යි සන් සෙන් රොප්පයකු එන් යෙන් 1600යි යොන් නිසෙන් එන් යෙන් 2000යි. අපි දැන් බලමු මේ ෆ්ලයර් එකේ කොහොමද මිල ගණන් සඳහන් කරලා තියෙන්නේ කියලා. කසොකු මින්නදේ රියෝරි කියෝෂිත්සු පවුලේ සියලු දෙනාට කුකින් ක්ලාස්. ඔතෝ සන්මෝ ඔකා සන්මෝ
ඔතකොන කෝමෝ ඔන්නන කෝමෝ කසොකු මින්නදේ තනොෂිකු රියෝරි ඕත්සුකුත්තේ ඉශ්ෂොනි තබෙමසෙන්කා තාත්තත් අම්මත් පුතත් දුවත් සියලු දෙනා සතුටින් කෑම හදලා එකට කමුද මයිෂු දොයෝබි සංචි කරදෙස් සෑම සෙනසුරාදා දිනකම 3 සිට ඔකනේ මුදල් ඔතොනා වැඩිහිටියන්ට ගොහැකුවෙන් යෙන් 500යි කොදොමෝ ජු ගොසයි මදේ ළමයි අවුරුදු 15 දක්වා සන් බැකුෙන් යෙන් 300යි ගොසයි මදේ වයස 5 දක්වා 0ෙන් නොමිලේ ඔතකොන හිතෝවා ඔතොනමෝ කොදොමොමෝ ඔකනෙගා හන්බුන් දෙස් පිරිමි අය වැඩිහිටි හෝ ළමයි මුදල භාගයයි මෙතනදී වැඩිහිටි පිරිමි අය සහ කුඩා පිරිමි දරුවන්ගෙන් අය කරන්නේ භාගයක් නිසා තාත්තගෙන් රුපියල් 250ක් අය කරනවා අම්මගෙන් 500ක් අය කරනවා දුවගෙන් 300ක් අය කරනවා පුතාගෙන් 150ක් අය කරනවා මේ මුදල් එකතු වුණාම yen 1200ක් මේ පවුල කුකින් ක්ලාස් එක සඳහා ගෙවිය යුතුයි පිළිතුර දෙවැනි පිළිතුර අපි දැන් දෙවැනි ප්‍රශ්නේ බලමු ni Migino pejiwa shimin sentade takkyuga dekiru hito risanno yotei des. දකුණු පිටුවේ shimin center එකේ table tennis කළ හැකි දින සහ ලීගේ සැලසුම දක්වලා තියෙනවා. Sugino bun o yonde shitsumon ni kotaete kudasai. කරුණාකරලා ඊළඟ ඡේදය කියවලා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. කොතයිවා ichi ni san yon kara ichiban ii mono o hitotsu erande kudasai. කරුණාකරලා 1 2 3 4 පිළිතුරු වලින් වඩාත් නිවැරදි එක් පිළිතුරක් තෝරන්න. සෙන්ෂූනෝ දොයෝබි තොමොදාචිතෝ තාක්කියු ඕ ශිමෂ්තා. ගිය සතියේ සෙනසුරාදා යාළුවොත් එක්ක ටේබල් ටෙනිස් ක්‍රීඩා කළා. shimin sentade shimashita. shimin center එකේදී කළා. රැකෙට්ටොයා බෝරුවා කෂ්ටේ කුරෙමස්. රැකට් එක සහ බෝලය ණයට ගන්නවා. තොතෙමෝ තනොෂි කත්තා දෙස්. ගොඩක් විනෝද වුණා. වතශිවා මොත්තෝ රෙන්ෂු ශිතයි දෙස්. මට තවත් පුහුණු වෙන්න ඕනේ. දෙමෝ සුයියෝබිවා නිහොන් කොන කුරසුගා අරුනොදේ ඉකෙමසෙන්. ඒත් බදාදා ජපන් භාෂා පන්තියක් තියෙන නිසා යන්න බෑ. සුගිනෝ දොයෝබි යකුසොකු ශිතේ මතා ඉකිමස්. ඊළඟ සෙනසුරාදා එන පොරොන්දුවෙන් නැවත යනවා. අපි දැන් බලමු මේ ඡේදය ඇසුරෙන් අපෙන් අහන ප්‍රශ්නය මොකක්ද කියලා. තොයි කියෝවා නිගත්සු නිජු නිනිචි දෙස්. අද පෙබරවාරි 22 වෙනිදා. රීසන්වා කොන්දෝ ඉත්සු තාක්කියුනි ඉකිමස්කා ලී ඊළඟට ටේබල් ටෙනිස් ක්‍රීඩා කරන්න යන්නේ කවදද? අපිට මේ කොටසෙන් පෙන්නලා දෙන්නේ shimin center එකේ තාක්කියු ඒ කියන්නේ ටේබල් ටෙනිස් කළ හැකි දින දොයෝබි නැත්නම් සෙනසුරාදා දවසට විතරයි ටෙනිස් සෙල්ලම් කරන්න යන්න පුළුවන්. අද 22 වෙනිදා නම් එයාට ආයෙත් යන්න පුළුවන් සන්ගත්සු මුයිකා දොයෝබි. මාර්තු මාසේ 6 වෙනි සෙනසුරාදා තමයි යාට නැවතත් ටෙනිස් සෙල්ලම් කරන්න යන්න ලැබෙන්නේ. සන්ගත්සු මුයිකා දොයෝබි දැක්වෙන්නේ ඒ වලින්. ඒ නිසා නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුර යොන්. අපි දැන් 3 වෙනි ප්‍රශ්නය බලමු. පෙත්තෝ බොතොරුනෝ රබෙරුතෝ ශිගත්සු කරා ගොමිනෝ දශිකතගා කවරිමස්. තෝ ඉයු ඔෂිරසේ ඕ මිතේ ශිත්සුමොන්නි කොතයිතේ කුදසයි. කරුණාකරලා පෙට් බොටල් ලේබල් සහ අප්‍රේල් මාසයේ සිට කුණු බැහැර කරන ආකාරය වෙනස් වෙනවා කියලා දැන්වීමක් බලලා ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න. කොතයිවා ඉච් නී සන්යොන් කරා ඉචිබන් ඊ මොනෝ හිතොත්සු එරන්දේ කුදසයි. කරුණාකරලා 1 2 3 4 පිළිතුරු වලින් වඩාත් නිවැරදි එක් පිළිතුරක් තෝරන්න. අපිට මේ දක්වලා තියෙන්නේ පෙට් බොටල් එකක ලේබල් එකක්. අපි බලමු අපෙන් අහන ප්‍රශ්නය මොකක්ද කියලා. තොයි පෙත්තෝ බොතොරු නෝ රබෙරුවා ඉත්සු දශිමස්කා. පෙට් බොටල් එක කවදද කුණු ලෙස දමන්නේ? ඉචි කින්යෝබිනෝ අසා හචිජිමදේ සිකුරාදා උදේ 8 වෙනකල්. නී කින්යෝබිනෝ අසා ජූජිමදේ සිකුරාදා උදේ 10 වෙනකල්. සන් දොයෝබිනෝ අසා හචිජිමදේ සෙනසුරාදා උදේ 8 වෙනකල්. යොන් දොයෝබිනෝ අසා ජූජිමදේ සෙනසුරාදා උදේ 10 වෙනකල්. ඊළඟට දකුණු පැත්තේ තියෙන්නේ
කුණු බැහැර කරන ආකාරය දක්වන දැන්වීම අපි බලමු. මේ දැන්වීම කියවලා කවදරද පෙට් බොටල් ලේබල් එක බැහැර කරන්න තියෙන්නේ කියලා. ශිගත්සු කරා ගොමිනෝ දශිකෂ්තගා කවරිමස්. අප්‍රේල් මාසයේ සිට කුණු බැහැර කරන ආකාරය වෙනස් වෙනවා. පුරසු චික්කු ගොමිනෝ දශිකෂ්තගා කවරිමස්. ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය වෙනස් වෙනවා. මයිෂු කින්යෝබිනි මෝ ඉචිදෝ සුකයිරු පුරසු චික්කු ගොමිஓ අත්සුමෙමස්. සෑම සිකුරාදා දිනකම නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරනු ලැබේ. අසා හචිජි මදෙනි දෂ්තෙ කුදසයි. උදේ 8ට පෙර ඒවා බැහැර කරන්න. පෙත්තෝ බොතොරු පෙට් බොටල්ස් අරත්තේ සුබුෂ්තෙ කුදසයි. කරුණාකර ඒවා සෝදා තලා දමන්න. කැප්පුතෝ රබෙරු ඕ තොත්තේ පෙත්තෝ බොතොරු තෝ කයිතා හකොනි ඉරෙතෙ කුදසයි. මූඩිය සහ ලේබලය ඉවත් කර පෙත්තෝ බොතොරු ප්ලාස්ටික් බෝතල් ලෙස සඳහන් කර ඇති පෙට්ටියද ඒවා දමන්න. මෝ ඉචිදෝ සුකයිරු පුරසු චික්කු ගොමි. නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය. මෝ ඉචිදෝ සුකයිරු පුරසු චික්කු නිවා මාකුගා සුයිතෙ ඉමස්. නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් වල විශේෂ සලකුණක් ඇත. කොනෝ මාකුගා සුයිතෙ ඉරු පුරසු චික්කුවා අරත්තේ ෆුකුරොනි ඉරෙතේ දෂ්තෙ කුදසයි. මෙම සලකුණ සහිත ප්ලාස්ටික් සෝදා බෑගයකට දමා බැහැර කරන්න. මේ පින්තූරයේ දැක්වෙන්නේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් වල දැක්වෙන විශේෂ සලකුණ. සොනෝ හොකනෝ පුරසු චික්කු ගොමි. වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය. මුවෙරු ගොමිතෝ ඉෂ්ෂොනි මයිෂු දොයෝබිනි අත්සුමෙමස්. මේවා දහනය කළ හැකි අපද්‍රව්‍ය සමග සෑම සෙනසුරාදා දිනකම එකතු කරනු ලැබේ. අසා ජූජි මදෙනි දෂ්තෙ කුදසයි. කරුණාකර උදේ 10ට පෙර ඒවා බැහැර කරන්න. අපිට දැන් හඳුනගන්න පුළුවන් මේ පෙට් බොටල් ලේබල් එක නැවත භාවිතයට ගත හැකි. ප්ලාස්ටික් ගොඩට වැටෙන නිසා මේ බෝතල් අපි බැහැර කරන්න ඕනේ. මයිෂු කින්යෝබිනි අසා හජිජි මදේ. නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. ඉචි. අද මම ඔයාලට පැහැදිලි කරපු මොන්දයි රොකු කොටස හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තවත් ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. අපිව Facebook, Instagram, TikTok වලින් ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මුණ ගැහෙමු. චමතා අයිමා ෂෝ. සයොනාරා.